අලුත් iPhone අප්ඩේට් එක දාන තියා හිතන්නවත් එපා. මමන දීමාත්. ඇයි මම එහෙම කියන්නේ. iOS 27 එකේ තාම රිලීස් වෙලා තියෙන බීටා වර්ෂන් එකක්. ඔයාටත් තියෙන්නේ එකම එක Apple device එකක් නම් නැත්නම් ඔයා නිතර දේවල් යූස් කරන Apple device එකට මේ වගේ බීටා වර්ෂන් එකක් දාගන්න එක එච්චර හොඳ වැඩක් නෙමෙයි. බීටා වර්ෂන් එකක ගොඩක් බග්ස් එහෙම තියෙන්න පුළුවන්. මේ වගේ ලොකු අප්ඩේට් එකක් දාලා ඔයාගේ ඩිවයිස් එකට හානියක් වුණොත් එහෙම ඒක රිකවර් කරන්න විදියක් නැති වෙනවා. මොකද බීටා වර්ෂන් එක දීලා තියෙන්නේ ඩිවෙලොපර්ස්ලට. ඒ නිසා ඔයා ගාව තියෙන ප්‍රයිමරි ඩිවයිස් එකට කවදාවත් අප්ඩේට් එකක් ආපු ගමන් ඒකේ බීටා වර්ෂන්ස් දාගන්න එපා. මේ බක්ස් තියෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ඩිවයිස් එකට ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඔයා ටෙස්ටිං කරන්න ආස කෙනෙක් නම් වෙනම Apple device එකක් තියාගන්න. ඒකට බීටා වර්ෂන් එක දාලා තියාගන්න. ඒ වගේම ඒකට ඩිවෙලොපර් account එකක් හදලා තියාගන්න. ඒකෙන් ඔයාට උනි අලුත් අප්ඩේට්ස් ටික දාලා තියාගන්න. ඔයා ඩිවෙලොපර් account එකක් හදාගන්නේ කොහොමද? කොහොමද අලුත් අප්ඩේට් එකක් හැමෝටම කලින් ලබා ගන්න කියලා දැනගන්න ඕන නම් මේකට කමෙන්ට් එකක් දාලා යන්න. මම ඊළඟ වීඩියෝ එකකින් ඒක අරන් ඉන්නම්.